එක දවසක් රෑ 8:30ට විතර තලංගම OIC සුරවීර මහත්තයාට කෝල් එකක් එනවා චන්ද්‍රගුප්ත කියලා කෙනෙක්ගේ. සර් අපේ පැත්තේ අමුතු දෙයක් සිද්ධ වෙනවා. හරිම බය සද්ද වගේක් ගෙදරකින් ඇහෙනවා. ඕ සර් ඉක්මනට එන්න නැත්තම් කරදරයක් තමයි වෙන්නේ. OIC ආගන්නවා මේ කොයි පැත්තේද කියලා. කියනවා මේ ඕකන්දර පැත්තේ සර් පොල්වත්තක් මැද තියෙන පාළු ගෙදරක තමයි මේ සද්ද ඇහෙන්නේ. අපිට හිතා ගන්නවත් බෑ සර් ඉක්මනට ආවේ නැත්තම් ලොකු කරදරයක් තමයි වෙන්නේ. OICට මේ කෝල් එක එන්නේ 8:00ට විතර. OIC ටීම් එකත් ලෑස්ති කරගෙන අවශ්‍ය නෝට්ස් දාලා ඕකන්දරට එනකොට රෑ 11ට විතර ඇති. චන්ද්‍රගුප්තත් එතන හිටියා. OIC ඇවිල්ලා අහනවා මොකද්ද වුනේ කියලා. සර් අන්න අර පේන පාළු ගෙදරේ අමුතු ශබ්ද වගේක් ආවා. නිකන් මරලා තෝනි වගේ. අපිට යන්න බයයි සර්. එහෙනම් අපි ගිහිල්ලා බලමු කියලා සුරවීර ඇතුළු පොලිස් කණ්ඩායම චන්ද්‍රගුප්තවත් එක් කරගෙන අර ගෙදර පැත්තට ගියා. මේ OIC ගෙදර පිටිපස්සට යනකොට දකින්නවා ගෙදර පිටිපස්සේ දොර ඇරලා තියෙනවා. ගෙදර ලයිටුත් ඒ වෙලාවේ දාලායි තිබ්බේ. සමහර තැන්වල අඳුර තිබ්බා, සමහර තැන්වල ලයිට් දාලා තිබ්බා. කොහොම හරි මේගොල්ලෝ ගේට ඇතුල් වෙන බලනකොට පිටිපස්සෙන් ඉස්සෙල්ලම දැක්කේ වීදාන ලොකු පෙට්ටියක්. ඒ කියන්නේ මේ ගෙදර අයිතිකාරයා හොඳට වගා කරපු කෙනෙක්. බලනකොට ඒ වී අටුව ඇතුලේ මේ පිරිමි මලසිරුරා හොඳට OIC සුරවීරයක බලපුවාම එයා දැක්කා මේ මලසිරුරේ අතුයි කකුලුයි තංගුස් නූලකින් ගැට ගහලා චන්ද්‍රගුප්තයා වඳුර ගන්නවා මේ ගෙදර හිටපු ගෘහමූලිකයා කියලා. එයා තමයි ලීලදා. චන්ද්‍රගුප්ත කියනවා සර් මේ ගෙදර අම්මයි තාත්තයි දුවලා 3 දෙනයි පුතෙකුයි හිටියා කියලා. ඒ කියන්නේ ළමයි ඔක්කොම 4 දෙනෙක්, ගෙදර ඔක්කොම 6 දෙනෙක්. දැන් මේගොල්ලෝ තුෂ්ණම්භූත වෙලා මේ ඔක්කොමලව මරලා දාලාද. OIC හැරිලා සාලෙට යන කොරිඩෝ එකට ඇතුල් වෙනකොටම දැක්ක දේ විරාන්ත වෙලා ගියා. තවත් මැදිවියේ කාන්තාවකුයි තරුණ කාන්තාවකුයි බෙල්ල සිදුරු කරලා මරලා දාලා. ඒ දෙන්නගේ බෙලි වලින් විසිරුණු ලේ අර පට්ටු කොරිඩෝවේ බිත්ති දෙකේ අඩි 6ක විතර විශාල ප්‍රමාණයක් රත්තු පාටින් වර්ණ ගැන්විලා පොළව පුරා රත්තු පාට ලේ. මේගොල්ලෝ පරිස්සමට අඩිය තියලා අනිත් කාමරේට එබිකම් කරලා බලනකොට තවත් ලස්සන කාන්තා මලසිරුරක් දොරේ බාල්කේ එල්ලලා මේ කාන්තාවගේ බෙල්ල කඩා වැටිලා අත් දෙක පිටිපස්සට කරලා තංගුස් නූලකින් බැඳලා එයාගේ කකුල් දෙක බිම ගෑවෙනවා. ඒ ළඟම හිස් සිගරට් පෙට්ටියක්, සිගරට් අලු, කොන්ඩෝම් එකක් තියෙනවා. OIC කම්බිරාන්ත වෙලා පලන් හිටියා. මොකද්ද දෙයනේ මේ වෙලාත් මේ ගෙදර තව තරුණ දූවරු දෙන්නෙක් ඉන්නවා. කොහේ දෙන්න? පුතෙක් ඉන්නවා. කොයා? මේගොල්ලෝ කලබලයටපත් වුණා. ඉක්මනින් ගේ පුරා බලලා දැක්කේ නෑ කවුරුවත්ම. පිළිකන්නට ගියාම මෙන්න දෙයනේ තවත් කාන්තා මලසිරුර මේ ගෙදර දූවරු ඔක්කොමලව මරලා දාලාද. ඒ කාන්තා මලසිරුර මේ ගෙදරම අයිතිකාරයාට අයිති පුවක් ගොඩකින් වහලා දාලා මේගොල්ලෝ ඒ කාන්තා මලසිරුරේ දෙපා බැඳලා අත් බැඳලා තංගුස් පටවලින් එයාගේ බෙල්ල සිදුරු කරලා මරලා දාලා හැම තැනම ලේ ගොඩක්. දෙවියනේ මේ මොකද්ද කරලා තියෙන්නේ? ඔක්කොම දූවරු මරලා දාලා. එතකොට චන්ද්‍රගුප්ත කියනවා සර් මේ ගෙදර තවත් තරුණ පුතෙක් හිටියා. එයාට අවුරුදු 19ක් විතර ඇති කියලා. කොහොම හරි අපි ආව හොයාගමු. කොහේ හරි ඇති බහේ ඇංගිලා ඇති. කොහොම හරි මේගොල්ලෝ මුළු පොලිස් කණ්ඩායම ගේ පුරාම සර්ච් කරලා බැලුවා. ගේ පුරා කිසිම පිරිමි කෙනෙක් හිටියේ නැහැ. මේගොල්ලෝ ඊට පස්සේ වත්තට ගියා. ලොකු පොල් වත්තක් ඒක. පොල් වත්ත සිසාරා බැලුවා. නමුත් හොයාගන්න බැරුණා. හැබැයි මීටර් 30ක් විතර ඈතින් ගෙදරට මඩ තිබ්බ තැනක මේ තරුණයා වැටිලා හිටියා. එයාගේ නම නිශංක. නිශංක මැරිලා වැටිලා හිටියා. එයාගේ ඇඟේ මඩ ලේ තැවරිලා තිබ්බා. එයා අසලම කිතුල් පොල්ලක් තිබ්බා. මඩයි ලේ තැවරිලා. ඒ අතරේ මේගොල්ලන්ට ඇහෙනවා මේ පොලිස් කණ්ඩායමට කවුරු හරි කෙඳිරි ගන්නවා. බලනකොට කෙඳිරි ගා තවත් මිනිස්සෙක් කෙඳිරි ගාමින් මරලා තෝනි දෙනවා. බලනකොට චන්ද්‍රගුප්ත මෙයා වඳුර ගන්නවා. සර් මෙයා තමයි කරුණාදාස. මෙයා මේ ගෙදර කෙනෙක් නෙවෙයි කියනවා. මෙයා මේ ගෙදර කෙනෙක් නෑ. මේ ගෙදර කෙනෙක් නෙවෙයි. සර් මෙයා තමයි. මේගොල්ලෝ හරි තරහයි සර්. මේගොල්ලෝට නඩුවකුත් තිබ්බා. ඒ කියන්නේ මේ ගෙවල් දෙක හරිම විරසකයි සර්. මේ කරුණාදාසයි ලීලදාසයි හරණ කෝන්තරයක් පිරිමා ගන්නවා. දැන් OIC ඒ වෙලාවේ තමයි කල්පනා වුණේ මේ කෝන්තරයකට මේක කරගන්න ඇති. කෙඳිරි ගාමින් හිටි කරුණාදාසව ඉක්මනටම රෝහල් ගත කරා. හැබැයි එයා රෝහලට ගිය සැනින්ම මරණයටපත් වුණා.
දැන් කම්මුන්ගේ කට උත්තර මගින් පොලිස් නිලධාරීන් දැනගන්නවා කරුණාදාසත් ලීලදාසත් අතර හරිම වෛරක්කාරයක් තිබ්බා. වෛරකමක් තිබ්බා. මේගොල්ලෝ නිතර අඩදබර කරගත් පවුල් දෙකක් කියලා. මේ කොන්තරේට මොකක් හරි කරන්න ඇති කියලා. කරුණාදාසගේ සේවකයන් 3 දෙනෙකුයි එයාගේ පුතායි අත්අඩංගුවට ගන්නවා. එයාගේ පුතා ලාබාල වයසේ අවුරුදු 17ක පොළු ගැටේ. අනිත් තැනත්තන් අවුරුදු 21 25 24 වයසේ පත්වන නැඩ තරුණයෝ මේ අපරාධයට සම්බන්ධ වෙලා තියෙනවා. කොහොම හරි ඒ අතර මේ පවුලේ තව හිතවතෙක් මේ ගයාන්ගේ ඒ කියන්නේ මේ කරුණාදාසගේ පුතාගේ හිතවතෙක් ගයාන්ගේ හොඳම හිතවතෙක් වෙන ජොන්ටිවත් අත්අඩංගුවට ගන්න. මේකේ ප්‍රධානම සාක්ෂිකාරයා වුණේ ජොන්ටි. ජොන්ටිවත් පොලිසිය අත්අඩංගුවට ගත්තා. ජොන්ටි කියන්නේ මේ ගයාන්ගේ කරුණාදාසගේ පවුලේ හොඳම හිතවතෙක් ගයාන්ගේ හොඳම යාළුවා. ඒතර ජොන්ටිගේ සාක්ෂිය ගොඩක්ම වැදගත් වුණා. ජොන්ටි කියනවා මම මේ ගෙදරට ගියේ දෙකට විතර ගයාන්නේ ඒ යනකොට මන් දැක්කා ගයාන් අර එයා ගාව වැඩ කරන මිනිස්සෙකුට සිගරට් පැකට් එකක් දුන්නා. ඒ වගේම ඒ වෙලාවේ මන් දැක්කා හිරිමි කෙනෙකුයි ගෑනු කෙනෙකුයි මරලා දාලා හිටියා. මන් දෙවනි සැරේ ගයාන් එක්ක ගියේ 3 මාරට විතර දවල්. ඒ වෙලාවෙත් මන් දැක්කා දෙන්නෙක් මරලා හිටියා. ගෑනු දෙන්නෙක් මරලා හිටියා. ඊට පස්සේ මං ගියේ 6ට විතර. මං ඒ වෙලාවේ දැක්කා හාඹරේ ඇඳේ බැඳලා ගෑනු කෙනෙකුට මේ 3 දෙනාම දූෂණය කරනවා. ඒ වෙලාවේ ගයාන් කිව්වා මට ඕන කියලා ගයානුත් පැනලා ඒ වැඩේම කරා. ජොන්ටිගේ සාක්ෂිය තවත් අහුරු වුණා. ගයාන් ගමේ සෙනෙවිරත්න කියන කෙනෙකුට කියලා තිබ්බා අපි මේ ගෙදර දෙන්නෙක් මැරුවා කියලා. කොහොම හරි ඒ සාක්ෂියත් DNA සාක්ෂි ඇඟිලි සලකුණු ලේ තැවරුණු ඇඳුම් ඒ වගේම සිගරට් පැකට් එක සිගරට් අලු ඔක්කොම එකතු කරලා ජොන්ටිගේ සාක්ෂිය තහවුරු වුණා. පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව නීතිපති මාර්ගයෙන් මහාධිකරණයට යවලා මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරා. මහාධිකරණයේදී නඩු විභාගයේදී මේ 1 2 3 සැකකරුවන් වැරදිකරුවන් වුණා. ඒකෙදී මහාධිකරණය කිව්වා මේ ජොන්ටිගේ සාක්ෂිය සැකයෙන් තොරව ඔප්පු වෙනවා කියලා. ඒකේ විශ්වාසනීයත්වය තහවුරු වුණා කියලා අනිකුත් සාක්ෂිත් එක්ක DNA සාක්ෂි, පරිවේශනීය සාක්ෂි, කියන්නේ සෙනෙවිරත්නගේ සාක්ෂිය, ඇඟිලි සලකුණු අනිත් සාක්ෂිත් එක්ක, ඒ කියන්නේ ලේ තැවරුණු ඇඳුම්, මේ හැම දෙයක් එක්කම ජොන්ටිගේ සාක්ෂියේ විශ්වාසනීයත්වය තහවුරු වුණා කියලා 1 2 3 විත්තිකරුවන්ට මරණීය දඬුවම නියම කරා. 5 දෙනෙකු මනුෂ්‍ය ඝාතනය කිරීමට දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තියන්. ඒ වගේම ගයාන්ට අනිත් 3 දෙනාට සමූහ ස්ත්‍රීය දූෂණයට වරදකරුවන් කරලා වසර 20ක් දක්වා බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කරා. මේගොල්ලෝ මේකට විරුද්ධව අපෑලක් දැම්මා සුප්‍රීම උසාවිය පංචපුද්ගල විනිශ්චය සභාවක් ඉදිරියේ මේ නඩුව විභාග කරුණා. ඒකෙදි පංචපුද්ගල විනිශ්චය සභාව ඒකමතිකව තීරණය කළා මහාධිකරණයේ තීන්දුව තීර කරන්න. ඒගොල්ලොත් කිව්වේ DNA සාක්ෂි, පරිවේශනීය සාක්ෂි, අනිකුත් සාක්ෂි, ඒ කියන්නේ නඩු භාණ්ඩ, ලේ තැවරුණු ඇඳුම් ආදිය ජොන්ටිගේ සාක්ෂිය විශ්වාසනීයත්වය තහවුරු කරලා තිනවා. ඒක නිසා මේගොල්ලෝ මහාධිකරණයෙන් නියම කරපු දඬුවම තීර කරනවා. ඒ වගේම මෙතෙන්දී තවත් කරුණක් කියන්න ඕන. නිශ්ශංකගේ මරණය, කරුණාදාසගේ මරණය කියන නිශ්ශංකව ජොන්ටි දැක්කේ නෑ. නිශ්ශංකගේ මරණය, කරුණාදාසගේ මරණයටත් කවුරුත් වැරදිකරුවම නෑ. ඒක කාලයේ වැලිතලාවට යට වෙලා ගියා. කියන්නේ ඒක අභිරහසක් හැටියට. ඒකට කවුරුත් වැරදිකරුණු නෑ. ඒ දෙන්නට මොකද්ද වුනේ කියන එක. ඒ කියන්නේ ඒ දෙන්න ජොන්ටිවත් දැක්කේ නෑ නිශ්ශංකට මොකද වුනේ කියලා. කරුණාදාසයි නිශ්ශංකගේ මරණ දෙකම කාලයේ වැලිතලාවට යට වෙලා ගියා. මේ වගේ දේවල් දැනගන්න Law with Mind ෆලෝ කරන්න.